එමාදේ ඔව් දැයි අපි වැඩේ පටන් ගන්නවා ඈ දැන් නන්නනේ කවුද මන් කියලා දැන් නන්නනේ කවුද කියලා वाड़ी मंदिर 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 जाना मंदिर जाना कोटा तो हम आउट नहीं नहीं आयना अरे එතකොට පුතේ මම මේ ඉස්කෝලේට ඇවිල්ලා දැන් කොච්චර කාලෙ වෙනවද දන්නවද? මාස 5ක් විතර වෙනවා. කොට උඩ වැව විශ්වවිද්‍යාලේ ගිහුවට මම එනකොට මේක කොට උඩවත් නැහැ. කොට උඩවත් තිබ්බේ නැහැ. මම ඇවිල්ලා තමයි මේ ස්ථාපකයාට එකතු වෙලා දෙමාපියෝ කීප දෙනෙකුට එකතු කරගෙන බාලගේ ස්ථාපකයාට උඩයි මට හරියට උදව් කරනවා. යන්තම් කොට උඩේ තියාගෙන යනවා. හැබැයි රෝද ටික තව හයි කරගන්න තියෙනවා. හැබැයි ළමයි වැඩි දෙනෙක් ඉන්නවා තාම යන්නේ කොහෙද? කොට උඩ. දෙමාපියොත් එහෙමයි. වැඩි දෙනෙක් යන්නේ කොහෙද? කොට උඩ යන්නේ. මට ඉතින් මුංගිර ටිකක් හදාගත්තා නම් මේක මොනවද කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු ඉස්කෝලේ පැත්තේ පොඩ්ඩක් ගිහින් ඈ. අපේ එනවා කියලා බලන්න ඈ. ඔබලා දෙන බලන්න. පොඩි කොපිය. ඒකේ ඔකෝ. දෙන්නේ තොපි. ඒක උඹලා කපුවා ගොලේ හරි මාරවනේ. බේ බලන්න සරලව කියලා බලන්න කියන්න ඈ. මම නගින්න. බෑබම් බිමට කයිනවා. මම කිව්වේ මුවාගෙට කියලා හැංගෙන්න කියලා මොකද වගේ තිබ්බේ මෙහෙවලා කියලා උඹලා දන්නවද ගම් නැගලා හරිද උඹලා ඔය ගහෙන් බීමට වැටිලා මොකක් හරි ඩාට මේ අනුව ගේනවා මොනවාරි වුණොත් එහෙම මෙන්නට බල විද්‍යාව ගන්නන්නේ කවුද අමිලද අමිලක සර් කියලා තියලා නැද්ද උඹලගේ ශරීරය හැදිලා තියෙන්නේ මොනවගෙන්ද කියලා? කියලා තියෙන්නේ. කියපන් බලන්න. ප්ලාස්ටික්. හැදිලා තියෙන්නේ. කියලා තියෙන්නේ. දැම්මට නෑ උනාට. අය වේ නෙමෙයි කොනේ. අවයව. ඔයාට කියනවනේ අවයවයකට දෙකකට හානි වුණොත් මට අර කුළු එන්ටර්ප්‍රයිසස් එකකින්වත් ගෙනල්ලා දාන්න බෑ වහයි කරන්න. ගොඩක් කියනවනේ අවයව. එහෙම වුණොත් ඒ පණේ යන්න. බල දක්නකේ නෑනේ අරුන් දෙන්නට පොඩි අවවාදයක් තියෙනකම් බල දෙන්න පාඩම් ඉඳපන්. පාඩි ඉන්නත් මොනා වගේ ඉන්නන් ඈ. හා ඒක බලන්න දැන් දෙනවා. යන්න අපා කියලා කොහෙද යන්න අප්පා පාන්දේ දාවනේ. ආන්න කමන්න. මයින් මොන වාගේ කරක් කරනවා. මයින් මොන වැඩ කරනවා නේද? කරනවා නේද? ගණන් ගන්න එපා. හරි. දැන් මම මේ ওই පන්තියේ ළමයින්ගේ විස්තර දන්නේ නැහැ. නාටි ගහම ඈ. පුතාගේ නම කියන්න පුතේ. පීඩා කන්න මං. මු මම වෙන මොනවද කන්නද නැහැ. මේ බද්දේම කන්නද? බද්දන්නේ කියලා කියන්නේ.
පීඩාව විතරයි කන්නේ මම මේ. ඊළඟ පුතා කියන නම කොම්පතගේ පචෝරිස්. මේ පුතේ අර ගමේ ඉන්නවා සීයා කෙනෙක් ටොම්පච්චා කියලා ඔයාලා කවුද? ඒ මුක්තා. අම්බලායෙන් මේ නේක. මේ දුවේ රස්සන මොකද නම? විලාසිතිකා. මට හිතුණා නේ යන්නේ මට විලාම් කේසයක් තමයි. අම්මා ටට දෙක කොට වෙලා කිව්වේ. පුතාගේ හැකියාවන් වලටම තමයි දාලා තිනවා. වාඩි. අර ලස්සන දුවේ කියන හැබැයි. මොකද පුතේ නම? යා මම කියන්නම්. නෑ. දෙම්බරිකා. දාන්න. හැබැයි තාත්තේ හොඳට ඇස් පෙකිලා නම දාලා තියෙනවා. අර ඇත්තටම මේ ගතිය තියෙනවා. වාඩි වෙන්න. තව එක්කෙනෙක් ආවේ නෑ. උදේ හැබැයි මෙහෙමයි ඔය පෙම්පරිකා කියලා නම කිව්වට කමන්නේ. ඔය නමේ හැටියට වැඩ කරන්න ඕනේ ඉස්කෝලේ අවුත් වුණාම නම පටන් ගන්න එපා නේ. අපේම බලන්නේ. ආ කරන්නේ නේ. ඇවිල්ලා කවුද? වේලිලා. තෙමුණා වේලිලා. ආ දෙමුණා වේලිලා. එයායි ලස්සනම නේද? දෙමුණා වේලිලා. එයාට හැම්බිලිටා වේලිලා. අර තව උගන්නපු තව කෙනෙක්ගේ තම පිළිද පෙට්ට කියලා ගියා බොන්න ආවේ නැහැ. හැබැයි ඒ අම්මලා තාත්තලා තුනේ පරිසරයට ගැලපෙන නමක් දාලා දෙනවා. දෙමුණා වේලිලා. අද වේලිලා වැඩිද දැක්කේ? වේලිලානේ. ආ කමන්නේ. හරි. දැන් මොනවද මේ වෙලාවේ තියෙන ළමයිට? මුක්තාගේ. බුද්ධාගම හොඳයි. කවුද අර බුද්ධාගම උගන්වන්නේ? අපේ අයේට දීතනේ. ඒක දෙන්න. ඒක බුද්ධාගම උගන්වන්නේ ඈ. ඔඩට උගන්වනවා. නියමත උගන්වන. ඔය බලන්න ඊයේ කරපු පාඩම් පොතක් දෙන්න බලන්න. මේ පොත ගත්තා උදේ. ඊට බලන්න ගත්තා ඔක්කොම බලන්නේ නැද්ද? ගෙදරදී හරි පාඩම් මතකද? නෑ අනේ ඊට ඊ ඔක්කොම පොත ඉල්ල ගත්තේ. උඹලා දෙන්න පට කරලා. දැන් නෑ. හරි හරි. නැත්තම් තමයි වාඩි වෙන්න. මගේ එක තියෙනවා ටීට ගා. වාඩි වෙන්න ඉන්න. මට කියන්න පුතේ උඹලට ඊයේ ටීට උගන්වපු පාඩම මතකද කාගානේ? මං කියන්නම් ඔබට මං කියන්න. දැන් තිස්ස ගැන. අර මේ මිහිඳු ඔලේ දිස්ස නෙමෙයි බුද්ධාගම වෙන්නේ ඉස්කෝලේ දිස්සක. ඒ වුණා රේගෙන් හිටියනේ තිස්සේ. උඹලා කියන්නේ ඊළඟේ ගලන්ට හිටියේ හත් දෙනෙක්. හරි හරි හරි. අර තිස්ස නමට හරි හරි කිව්වේ. ඇටි ඇටි ගන්න. මට කතා කරන්න දෙන්නම නෑ නේද? අපිට කතා කරන්න දුන්නා විලංග ඉතන කියන්නේ මෙතන. එදි මොනවද පස්තාවම උට්ටල දෙන්නේ වෙයි. හරි. මගේ මේක කලපකාරිය කියන්නේ. අපන්නේ කියපන්. ආරේ පොතේ මේ වල්ලා තියෙන්නේ මිනිත්තුමාවක ලංගාවට වැඩම කරන දෙයක්. හොඳයි හරි. මම පොඩි ප්‍රශ්නයක් අහනවා. පාඩම මතකද තියෙනවා බලන්න. මේ පාඩමේ තියෙනවා නේද? ඉස්සර යනකොට කාදේක පස්සේ යනකොට අවුද කියන්නේ අමරාවතියන්ක පස්සේ තිස්සේ. ඕක පස්ලෙයක්ද කියන්න පොත නුත් දන්නවනේ. ඊට පස්සේ ඇහුවා තිස්ස මේ අම්බකස් හැල තවත් අම්බකස් තිබේද කියලා. අමුකුවත් කොලවට ගොඩක් තියෙනවද සර්? ඊට පස්සේ නෑයෝ හැලෙන්න නෑයෝ ඉතින් කිලේ. මං උඩයි නේද? මේ තව පුතේ කියන්න බලන්න ඒකට උත්තරේ නන්නේ. ඔය පුතේ බලන්නකො පුතෝ පාදේනවා අමු. මොකක්ද ආන්නේ කියන්නකො ඉස්සෙල්ලා. අර අර ටැප් එක හදන්න ගියේ තිස්ස අපේ මේ වෙලාවේ චක්ක ගන්නවා. හරි මතක් වුණා. ඕක කිව්වේ ලොකු සර්මයි. ඈ ලොකු සර්නේ කාරේ කියද? ඇයි ගිය ගතියනේ කිව්වේ. ඒ මොකටද? තිස්ස නවතින්න ටොයිලට් එක හදන්න බටයක් ගේන්න ඔය කයිය මුඩට දාගන්නකෝ. නෑ
දෙන්නේ. ඒක අර ඉස්කෝලේ ඉන්න ටීචර් අර හાર્ඩ්වෙයාර් එකට යනකොට බටුනේ වෙන්න සර් කියලා කියනවා මේ බටන හදන්න කෑල්ලා තියෙන්නේ කියලා. ඒක කියනවා මට. උත්තර. මේ ඇත්තට දෙන්න ඕන. ඒක දාන්න එපාද දෙදෙනවනේ. හරි හරි. කමන්නේ. මේ මෙතන දෙන කර උත්තරේ දුන්නා. හොඳයි කාටද වෙන්න පුළුවන් නේද? මට දෙයක් කියන්න. කාකට විතර දුවට කමන්නේ. අර ස්ටාෆ් එකේ ඔව් ටීචර් එක්කෙනෙක් වුණාම ඔක්කොම යනවා නේද? සර්. සිම්පලිකයි. පතෝසුයි. මම ඊයේ උඩ උඩ කොට අර බේරම සර් දැනුත් කලින් ඒක මම පොඩ්ඩක් මේ වාඩි වෙන්න පුතුව බලන්න මම නෑ මේක අපන් බලන්න. කිසින්ද ලාන්නකො කටා ඉතුරු දෙර මනාර ගාන්නේ අර සර් දුව වාඩි වෙන්න මම දුවගෙන් ඕක නිකහැනින්න යනවා. හරි. දැන් මට දුව මේ පොඩ්ඩක් කියන්න බලන්න. දැන් ඔයාලගේ ප්‍රශ්න මම අහුවානේ. හරි හොඳයි. තමයි දෙන්නේ විතර හරියට උත්තර දුන්නා නේ. අර දෙන්නේ පටල ගත්තා දෙන්නේ. දැන් ඔයාලට මේ ප්‍රශ්න වලට උත්තර ඇරෙන්න වෙන ස්කිල් මොනවද දක්ෂතා තියෙනවද? මොනවද? අම්මෝ චින්ටු කියන්න පුළුවන් අම්මෝ දෙකම වහන්න පුළුවන්. වන්නන්න ආටම කියලා ගමන් පෙල්ලි පෙල්ලුනෙත් බෑ. එහෙනම් පටන් අපි නඩමු ඉන්නන්නේ. හරි. ඒකන පොඩි අවස්ථාවක් දෙමු නේද? හරි. පටන් ගන්න. அடா ரோலி சொல்லுங்க Samba, samba, samba,